අදත් අපි ඇවිත් ඉන්නේ දකුණේ ඓතිහාසික රාජමහා විහාරයකට. අද අපි යන්නේ මාතරින් ගොඩක් ඈතට. ඈත පිහිටි සිත්තන්ගල්ලෙන රාජමහා විහාරයට. සිත්තන්ගල්ලෙන කියන්නේ සිත්තම් කරන ලද ගල්ලෙන් පිහිටි 18 රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේලා වැඩ හිඳින ලෙන් විහාර දෙකක් හිමි විහාරස්ථානයක්. විෂ්ණු කතරගම සෝනියම් පත්තිනි රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ දේවාල පිහිටි රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ වාසභවනය ලෙස සැලකෙන මෙම විහාරය බලන්න තමයි අපි අද යන්නේ. කවදාවත් දිය නොසිදෙන පොකුණකින් යුක්ත මෙම විහාරය තවත් විශේෂ වෙනවා. මේ අපිට පළමුවෙන්ම හම්බ වෙන ගල්ලෙන. ඉතින් මේ ගල්ලෙන වලගම්බා රජතුමා විසින් තමයි ඉදිකරන ලද්දේ. මේ කටාරම් යතු ගල්ලෙන් තුල 18 රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේට සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේට අමතරව සැරියුත් මුගලන් දෙනම සහ සත්සතිය සුජාතාගේ කිරිපිඩු දානය මුචරින්ද නාගදරණය පස්වග මහණුන්ට දහම් දෙසීම යන අවස්ථා නිරූපණය කරන ප්‍රතිමා මෙම ගල්ලෙන් තුල නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම සිත්තන්ගල්ලෙන කියලා මෙම විහාරස්ථානයට නමය දෙන්නෙත් මේ පේන ගල්ලෙන් විහාරවල ඔයාලට පේනවා ඇති සිත්තම් කරන ලද චිත්‍ර නිසා. ඉතින් මෙම චිත්‍ර මහනුවර යුගයට අයත් වෙන චිත්‍ර බවට තමයි සැලකෙන්නේ. ඉතින් මහනුවර යුගයේ චිත්‍ර තමයි මෙම විහාරස්ථානය තුළ තියෙන්නේ. දකුණේ තියෙන විහාරස්ථානවලින් මහනුවර යුගයේ චිත්‍ර දකින්නට ලැබෙන ප්‍රධාන විහාරස්ථානයක් තමයි සිත්තන්ගල්ලෙන විහාරස්ථානය. ඒ වගේම ක්‍රිස්තු පූර්ව පළවන සියවසට තමයි මෙම ලෙන් විහාර දෙක අයත් වන්නේ. ඒ වගේම අවුරුදු දහස් ගානක රහස් සංගවාගෙන බලා හිඳින රම්මලේ කන්දරක්ෂිතයේ ආසන්නයේම තමයි මෙම විහාරස්ථානය පිහිටලා තියෙන්නේ. මේ අපි යන්නේ තවත් ගල්ලෙනක් තුළට. ඉතින් මේ ගල්ලෙන තුළ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ හිඳින කාලයේ අපාගත වුණු අයව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ පේන්නේ අපිට මුලින්ම නන්ද යක්ෂයා. නන්ද යක්ෂයා අපාගත වෙලා තියෙන්නේ සැරියුත් මහරහතන් වහන්සේ නිරායුත් සමාපත්තියෙන් වැඩ හිඳිනකොට සැරියුත් මුගලන් වහන්සේට ටොක්කක් ඇන පාපයට ඒ පාපයෙන් තමයි නන්ද යක්ෂයා අපාගත වෙන්නේ. ඒ වගේම අපි ඊළඟට දැක්කේ නන්ද මානවකයා. නන්ද මානවකයා උත්පලවන්න තෙරණීන් වහන්සේව බලෙන් දූෂණය කර පාපයට තමයි අපාගත වෙන්නේ. ඒ වගේ අපාගත වෙච්ච අයව තමයි මේ ගල්ලෙන් තුල ප්‍රතිමා නිර්මාණය කරලා තියෙන්නේ. අපි මේ යන්නේ දැන් චෛත්‍ය මළුවට. චෛත්‍ය මළුවේ චෛත්‍යයන් වහන්සේලා 3 නමක් වැඩ හිඳලා තියෙනවා. ඒත් අද වෙනකොට ඉතුරු වෙලා තියෙන්නේ ගණ්ඨාකාර හැඩයෙන් නිමවා තිබෙන එක චෛත්‍ය වහන්සේ කෙනෙක් විතරයි. ඉතින් ඔයාලට මේ පේන්නේ ගණ්ඨාර කොළුණක් සමග තියෙන චෛත්‍යයන් වහන්සේ. ඉතින් මේ විශේෂ වෙන්නේත් මෙයත් ගල් තලාවක් උඩ තමයි පිහිටලා තියෙන්නේ. ඒ වගේම මේ අවට පේන්නේ ඔයාලට මං කිව්ව රන්මලේ කන්ද රක්ෂිතය. මේ තියෙන්නේ මං ඔයාලට මුලින්ම කියපු ඒ කවදාවත් වතුර නොසිඳෙන මේ පොකුණ. කොච්චර පෑයුමක් ආවත් කවදාවත් මේ පොකුණේ වතුර සිඳෙන්නේ නැතිලු. ඒ වගේම මේ පොකුණට වතුර ලැබෙන්නේ කොහෙන්ද? ඒ ගැන කිසි තොරතුරකුත් නැහැ. ඉතින් මේ පොකුණ ඒක නිසා මේ පන්සලට තවත් විශේෂ වෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ පොකුණ නිර්මාණය වෙලා තියෙන්නේ චෛත්‍ය මළුව අසලම. ඒ වගේම මේ චෛත්‍ය මළුවට ආම විශේෂයෙන් මේ පන්සලට ළඟින්ම පිහිටි කිරඹාර ජලාශයත් හොඳටම චෛත්‍ය මළුවට ලස්සනට පේනවා. ඒ වගේම ඔයාලට චෛත්‍ය මළුව පහු කරගෙන යනකොට තමයි ඊළඟට අපිට දකින්න ලැබෙන්නේ විහාරස්ථානය උඩමළුවේ පිහිටි. ඉතින් එම විහාරස්ථානය තුළත් 18 රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ කෙනෙක් වැඩ ඉඳිනවා. ඉතින් ඒ වගේම මෙම විහාරස්ථානය ඇතුළතත් අර වගේම අපි පහළ දිටුවා වගේම ලස්සන චිත්‍ර නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ පේන්නේ එම චිත්‍ර. ඉතින්
මිහිඳු හාමුදුරුවන්ගේ ලංකා ගමනය, ඒ වගේම තව මේ පන්සලේ නායක හාමුදුරුවරු ගැන, ඒ වගේ අපේ බුද්ධ කාලයේ වුණු කතා චිත්‍රයට ලස්සනටම නඟලා තියෙනවා මේ විහාරස්ථානය තුළ. ඉතින් මේ විහාරස්ථානයේ හම්බ වෙන්නේ අපිට අර ගල්ලෙන සහ චෛත්‍ය පහු කරගෙන උඩ පියගැට පෙරදිගේ උඩට ආවම. ඒ වගේම මෙම විහාරස්ථානය අවට විෂ්ණු කතරගම, පත්තිනි, ඒ වගේම සෝනියන් රජුරුවන්ඩාර දෙවියන්ගේ දේවාල තමයි මේ විහාරස්ථානයේ එළියේ පිහිටලා තියෙන්නේ. ඒ වගේම අපිට පහළින් එනකොටත් අපිට බෝමළුවක් හම්බ වෙනවා. ඒ වගේම උඩ මේ විහාරස්ථානය තියෙන තැනත් බෝමළුවක් තියෙනවා. ඉතින් මේ පේන්නේ අවට තියෙන දේවාල පිහිටලා තියෙන ආකාරය. ඒ වගේම මේ පේන්නේ උඩමළුවේ තියෙන්නේ උඩමළුවේ වැඩ හිඳින බෝධීන් වහන්සේ. ඉතින් මේ විහාරස්ථානයට පැමිණෙන විට ඔයාලට දැක ගන්න පුළුවන් මේ තමයි රම්මලේ රක්ෂිතය මං කිව්ව. ඒ වගේම ඈත පේන ඔයාලට මම කිව්ව කිරඹාර ජලාශයත් මෙතෙන්ට පේනවා. ඒ වගේම ඉතින් ගොඩාක් නිස්කලංක නිහඬ පරිසරයක තමයි මේ සිත්තන්ගල්ලෙන විහාරය පිහිටලා තියෙන්නේ. අර ඈත අපිට පේන්නේ කිරඹාර ජලාශය. ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕනේ මාතර මං කියන්නේ දකුණේ අය ගොඩාක් රජුරුවන්ඩාර දෙවියන්ව විශ්වාස කරනවා. ඒ වගේම මමත් ඇත්තටම පෞද්ගලිකව මම කියන්නේ මගේ අදහස. මමත් ගොඩක් රජුරුවන්ඩාර දෙවියන්ව විශ්වාස කරන කෙනෙක්, අදහන කෙනෙක්. ඒ වගේම රජුරුවන්ඩාර දෙවියන් හා බැඳිලා තියෙන පන්සල් 4ක් 5ක්ම තියෙනවා. ඒ 4-5ම තියෙන්නේ මේ මාතරින් මෙහා තියෙන ගැටබරු සිත්තන්ගල්ලෙන ඌරුමුත්ත රජුරුවන්ඩාර දේවාලය, එනමල් දෙනිය, මේ ඔක්කොගෙම වැඩ හිඳින්නේ රජුරුවන්ඩාර දෙවියන්. ඉතින් මම කියන ඔයා මාතරින් පිට කෙනෙක් නම් ඔයාට නැත්නම් මාතර කෙනෙක් නම් ඔයාට මාතර දෙයන්දර බස් මාර්ගයේ ඇවිල්ලා වරාපිටිය මාර්ගයේදී තමයි මේ සිත්තන්ගල්ලෙන රජමහා විහාරය හම්බ වෙන්නේ. ඉතින් මාතර දෙයන්දර බස් එකක ආවොත් ඔයාලට වරාපිටිය මාර්ගයේ පැමිණිලා මෙම විහාරස්ථානයේ වැඳ පුදා ගන්න පුළුවන්. ඒ වගේම මාතර ඌරුපොක්කට ඇවිත් හීගොඩ හන්දියෙන් හැරිලා වරාපිටිය හුලංකන්ද හරහා ආවොත් ඒත් මෙම විහාරස්ථානය වැඳ පුදා ගන්න ඔයාලට පුළුවන්. ඒ වගේම මෙම විහාරයට යාබදව රන්මලේ ඇල්ල හා කිරඹාර ජලාශයත් ඔයාලට නරඹන්න පුළුවන් මේ විහාරස්ථානය වැඳ පුදා ගන්නවා වගේම. ඒ වගේම යාළුවනේ ඔයාලට මතක් කරනවා ගොඩක් අය මගේ ව්ලොග්ස් බැලුවට ගොඩක් අයට සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක වෙනවා. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද දකුණේ තවත් ඉස්සරහට ඔයාලට මේ වගේ විශේෂිත තැන්, ඒ වගේම විහාරස්ථාන අරගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට බුදු සරණයි, දෙවියන්ගේ පිහිටයි, ඒ වගේම රජුරුවන්ඩාර දෙවියන්ගේ පිහිටයි.